ලෝක ඔත්තු සේවා ඉතිහාසයේ ලියවුණු භයානකම සහ විස්මිතම මෙහෙයුම මෙය ටෙහෙරානයේ මහා මංකොල්ලයයි. ඉරානයේ න්‍යෂ්ටික රහස් සියල්ල සංගවා තිබුණේ. ටෙහෙරානයේ කාර්මික කලාපයක තිබූ අතහැර දැමූ පෙනුමක් ඇති මේ ගබඩාව ඇතුළේ. 2018 ජනවාරි 27 මොසාඩ් නියෝජිතයන් 20 දෙනෙකුගෙන් යුවෙන් අද්භූත කණ්ඩායමක් කළු පැහැති ඇඳුමින් සැරසී ඉරානයේ හදවතටම ඇතුළු වුණා. ඔවුන් දැන සිටියා ඔවුන්ට ඉතිරිව ඇත්තේ ඉතාම කුඩා කාලයක් බව. හරියටම පැයගයි මිනිත්තු 29කින් මේ වැඩේ ඉවර කළ යුතුයි. සෙල්සියස් අංශක 3600ක තාපකට මගින් ටොන් ගණන් බරති දැවැන්ත යකඩ් සේප්පු 32ක් බටර් කපන පිහියක් වගේ පසාරු කරගෙන ගියා. සේප්පු ඇතුලේ තිබුණේ මුළු ලෝකෙම හොල්ලන රහස්. ලේඛන 55000ක් සහ CD තැටි 183ක්. මේ සියල්ල ටොන් භාගයකට වඩා බරයි. ඉරාන ආරක්ෂක අංශවලට කොටු වුණොත් එය මහා යුද්ධයකට මුලපීරීමක්. මරණය අතේ තබාගෙන ඔවුන් ට්‍රක් රථ දෙකකින් දේශ සීමාව දෙසට ඒශ්‍රායල් භූමියට පා තැබුවා. පසුදා උදෑසන නිලධාරීන් දක්වන්නේ හිස්සුණු රාක්ක විතරයි. මාසයකට පසු අගමැති මුළු ලෝකයටම මේ රහස් හෙළදරව් කළා. ඔරාන බුද්ධ්‍යංශ දනගැස්සූ මේ මෙහෙයුම ඔරානයේ ආර්ථිකය සහ න්‍යෂ්ටික සිහිනය අඩපණ කිරීමට ප්‍රධානතම හේතුව වුණා. මොසාඩ් ආයතනය කළ මේ සූක්ෂම ගේම ගැන ඔබ හිතන්නේ මොකක්ද? තවත් ඔබ නොදත් වටිනා තොරතුරු සඳහා අපේ Facebook page follow කරන්න.